හැමතිනාම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට මවුරේ bro අද පොඩ්ඩක් වෙනස් විදිය වැඩසටහනක් තමයි මේ විදියට මම ඔයාලට ගෙන එන්නේ මගේ YouTube channel එකෙන් ඔයාලා හිතන්නවත් නැති ඇති අපි පොඩ්ඩක් එළියට ආවා හරියටම දැන් ඉන්නේ අපි වාම වැකේ වල වාම වැකේ බීච් එකේ තමයි තියෙන්නේ මේක හරියටම කිව්වොත් කෙලිලොල් බීච් එකක් ඒ කියන්නේ මේ බීච් එකට එන්නේ හුඟක් අය තරුණ කට්ටිය. එතකොට ඔයාලට ඕන දෙයක් මෙතනින් හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගංජාද, එතකොට අයිස්ද මේ හැම මත්ද්‍රව්‍යයක්ම මෙතනින් හොයාගන්න පුළුවන්. ඒකත් එක්ක මෙතන පොලිසියෙන් ඉන්න හැම තැනම ඒ කියන්නේ අර ආරක්ෂාවට මොන හරි සිද්ධ වුණොත් කියන කතාව. හරියටම ලොකේෂන් එක කිව්වොත් වාම වැකේ තියෙන්නේ ඒ කියන්නේ බුල්ගේරියා සාමාන්‍යයෙන් මෙතන අපි කිව්වොත් බල්ගේරියා එහෙම නැත්නම් බුල්ගේරියා නම් දෙකෙන්ම කියනවා. මෙතන ඉඳන් හරියටම කිලෝමීටර් 20ක එහා පැත්තේ තමයි මේ බෝඩර් එක තියෙන්නේ. ඒ කියන්නේ අපි රොමේනියාවේ කොනකට තමයි මේ ඇවිත් තියෙන්නේ. එහෙනම් ඉතින් වාම වැකේ වලට යමු. මෙහෙමයි මේක ගේන්න පුළුවන් වෙන්නේ ස්ට්‍රීට් වීඩියෝ එකක් විදියට. මේකේ මම කපන්න පුළුවන් දේවල් කපලා කොටලා ඔයාලට දාන්නම් පබ්ලිෂ් කරන්නම්. එහෙනම් ඉතින් අපි ඇතුළට යන් ගිහිල්ලා මොකද වෙන්නේ බලන්න. ඒකත් එක මතක තියාගන්න. මට කියන්න ඕනකම තියෙන්නේ මගේ YouTube channel එකෙන් රොමේනියාවේ මේ වගේ දේවලුත් තියෙනවා කියන කතාව විතරයි. ඒ කියන්නේ මේ වගේ දේවල් වලට ජීවිතය ඇවිල්ලා ඒ කියන්නේ පෙළඹිලා මේ වගේ දේවල් වලින් ජීවිතේ විනාශ කරගන්න එපා. අපි ඉතින් බලමු ඇතුළට ගිහිල්ලා මොකද සිද්ධ වෙන්නේ කියලා. අපේ ගමන ඔන්නෝම ඉතින් පටන් ගත්තා. හුඟක් ලස්සන ගෑනු ළමයි හම්බුණා. ඒකත් එක්ක කෑම බීම හුඟක් තිබුණා පාර දෙපැත්තේ. එතකොට පේස්ට්‍රීද ඒ වගේම මෙන්න වගේ ග්‍රිල් කරපු මාස් ඒ කියන්නේ බාබිකියු දාපු මාස් හුඟක් කට්ටිය රොමේනියන් කට්ටිය මෙන්න වගේ මාස් කනවා වැඩිපුර. ඒකින් ඉතින් ඒවත් විකුණන්න තිබ්බා. ඔයාලට පේනවා ඉතින් පොලිසියෙන් හැමතැනම ඉන්නවා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඉතින් පොලිස් කාර් එකට තමයි නගින්න එන්නේ. ජීපුත් තියෙනවා. අඩුවෙන් තමයි දැක්කේ ඉතින් පොලිස් කාර් තමයි වැඩිපුර තියෙන්නේ. මෙන්න මේ වගේ බිම වාඩි වෙලා නිදහසේ තමන්ගේ යාළුවොත් එක්ක කට්ටිය සින්දු කියනවා. ඒ වගේම බියර් බොනවා. අන්න ඒ වගේම දෙයක්ත් තිබ්බා. මේ වගේ ඉතින් පිස්සු විකාර වැඩක් යන එන අතරමඟදී අපි දැක්කා. ඒකත් ඉතින් වෙනම ආතල් එකක් තමයි ඉතින්. යන අතරමඟදී මෙන්න මේ වගේ කණ්ඩායම් අපිට ඉතින් හම්බුණා. මෙයාලා ඇත්තටම මිනිස්සු සතුටු කරනවා. ඒකත් එක්ක ඉතින් මෙයාලා මෙතන පොඩි බකට් එකකට දාලා තිබුණා එයාලට සල්ලි දාන්න. ඒ කියන්නේ හුඟක් කට්ටිය මේ මියුසික් වලට ආසයි. ඉතින් ඒකින්ද එතන නතර වෙලා එයාලා ඒ දේ විඳිනවා. අපි ඉතින් ඒවත් පහු කරගෙන ඉස්සරහට ගියා. බැලුවොත් එහෙම මේ හැම තැනක මේක අපි බැලුවොත් මේ හොටෙල්ස් ඒ වගේම රෙස්ටොරන්ට් සමහරක් කට්ටිය එයාලගේ කම්පැනිස් වලට අරන් තිබුණා. ඒකත් එක්ක සමහරක් තැන්වල ප්‍රයිවට් පාටිස් තිබුණා. මෙන්න මේ ඒ වගේ තැනක් තමයි මෙතන බවුන්සර්ලා දෙන්නෙක් හිටියා චෙක් කරන්න. එතකොට අපිට මේකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ අවසරලත් කට්ටියට විතරයි. වෙන කට්ටියට ඇතුල් වෙන්න විදිහක් නැහැ. මෙන්න මේ වගේ අපිට අර කියන්නේ ස්ට්‍රීට් එකේ තියෙන රෙස්ටොරන්ට් අපිට හම්බ වෙනවා. එතකොට මේ රෙස්ටොරන්ට්ස් වල මියුසික් දාලා තියෙනවා. එතකොට ඒ මියුසික් වලට කැමති කට්ටිය තමයි ඉතින් එතන අතර වෙලා ඩාන්ස් කරන්න හුඟක් වෙලාවට ඉතින් DJs වෙනම ප්ලේ කරනවා. එතකොට මේ හැම එකක්ම හුඟක් වෙලාවට එක ළඟ තමයි තිබුණේ. එතකොට අර මියුසික් මික්ස් වෙන ගතියකුත් තිබුණා. ඒ කියන්නේ අරහේ එක මෙහාට ඇහෙනවා, මෙහා එක අරහෙට ඇහෙනවා. මේ ඔයාලට පේන්නේ ප්‍රයිවට් පාටි එකක්. ඒ කියන්නේ බීච් එකේ තියෙන රෙස්ටොරන්ට් එකක් මෙයාලා අරගෙන ප්‍රයිවට් පාටි එකක් දානවා කට්ටියත් එක්ක එකතු වෙලා. ඉතින් ඇත්තටම මිනිස්සු සුන්දර විදිහට සතුට වෙනවා කියලා හිතුණා. හැබැයි මේ වීඩියෝ එක කළේ කොරෝනා වලට කලින්. ඒ කියන්නේ කොරෝනා තත්ත්වය ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම රොමේනියාව අර්ධ වශයෙන් වහන්න කලින් තමයි මේ වීඩියෝ එක කළේ. බැලුවොත් සමයක කාලෙදී
ඒ කාලේ ඇත්තටම බැලුවොත් එහෙම හුඟක් මිනිස්සු සතුටු වුණා එළියට ගියා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන එක්කෙනෙක්වත් මාස් පාවිච්චි කරලා තිබෙන්නේ නැහැ. ඒ කාලේ රොමේනියාවේ ඒ කියන්නේ මුව ආවරණ භාවිතා කරන්න ඕනේ නැහැ කියලා තිබුණේ. ඒකත් එක්ක ඉතින් හැම කෙනෙක්ම මාස් පාවිච්චි කළේ නැහැ. ඒකයි ඉතින් අර දැන් කාලේ වෙනකොට දැන් මේ වෙනකොට ඉතින් කොරෝනා ස්ප්‍රෙඩ් වෙලා ඒ තත්ත්වයටපත් වෙලා තියෙන ඉතින් මේ හේතු හින්දා ඔයාලට පේනවා ඉතින් බවුන්සර්ස්ලා ඉන්නවා හැම තැනකම මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඉතින් කෙලින්ම බවුන්ස් කරලා තමයි එළියට දාන්නේ. ඒ කියන්නේ මොන දෙයක්වත් ඒ කියන්නේ රණ්ඩු සරුවල් වෙන්න අවස්ථාවක් එයාලා කිසිසේත් මොන ආකාරයකින්වත් එයාලා ඉඩ තියන්නේ නැහැ. හැබැයි ඉතින් Tamanට සතුටු වෙන්න පුළුවන් කට්ටියත් එක්ක කතා කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒකත් එක්ක ඉතින් අපි දැක්ක හුඟක් සිප වැළඳ ගැනීම හැමතැනම තිබුණා. ඒ කියන්නේ මේ රටේ තියෙන කල්චර් එකත් එක්ක ඒ කියන්නේ තමන් ආදරය කරන කෙනත් එක්ක හුඟක් වෙලාවට මේ වගේ නයිට් ටයිම් එකේ එළියට ගිහිල්ලා විනෝද වෙන අවස්ථා ඕන තරම් දකින්න පුළුවන්. බීලා හිටියේ නැත්තේ අනික හැම කෙනෙක්ම මොකක් හෝ මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා තමයි ඉන්නේ. ඔයාලට පේනවා ඉතින් මේක ඉතින් වෙනම ආතල් එකක්. ඒක එයාගේ ආතල් එක. එයා ගන්නවා ඉතින්. මොකද මම අර කලින් කිව්වා වගේ හැම දෙයක්ම මෙතනින් හොයාගන්න පුළුවන් කතාවක් තමයි මගේ යාළුවා මට කිව්වේ. ඒ කියන්නේ Tamanට අවශ්‍ය දේවල් ඕන දෙයක් මෙතනින් ඕන සතුටක් මෙතනින් හොයාගන්න පුළුවන් කියන කතාව තමයි කිව්වේ. නමුත් අපි මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඉතින් අපි බියර් එකක රස බලන්න අමතක කළේ නැහැ. ඉදිරියේදී මේ වීඩියෝ එකේ එයි. ඒකත් එක්ක මෙන්න මේ වගේ කට්ටිය එකතු වෙලා ඉතින් අර ඒ තමන් අර මම කලින් කිව්වා වගේ තමන් කැමති තැන කැමති රෙස්ටොරන්ට් එක ගාව නතර වෙලා එයාලගේ සින්දු වලට අහුම්කම් දෙනවා. ඕනම ගතියකුත් තිබ්බා. ඔය දේවල් ඉතින් හැම දෙයක්ම පහු කරගෙන ගියා. හැබැයි ඉතින් මේ ඒරියා එකේ පොඩ්ඩක් එක්ස්පෙන්සිව්. අපි බියර් එකක් ගන්න ගියත් ඒක හුඟක් වෙලාවට ලේ 10ක් වගේ වුණා. මිලිලීටර් 500. ග්ලාස් එක ලේ 10ක් වගේ වුණා. අපි බැලුවොත් එම රොමේනියා පිටතනකින් අපි ගන්න ගියා නම් කාස්බර්ග් එකක් අපිට වෙන්නේ ලේ 4ක් වගේ ගාණක්. මෙන්න මේ වගේ මෙතන හුඟක් කට්ටිය රැඳිලා හිටියා. මෙතන ඇත්තටම ඩීජේස්ලා ඇතුළේ සෙල්ලම් කරනවා. අපි ඇතුළට නම් ගියේ නෑ. නමුත් මෙතනදී ඕපන් ගතියක් තිබුණා. යන්න එන්න පුළුවන් ගතියක් තිබුණා. ගිහිල්ලා එතන ඒ වුණාට මිනිස්සු වැඩි හින්දා ඔයාලට පේනවා ඇති මෙතන ඉස්සරහ හුඟක් කපල්ස් ඉන්නවා. ඩාන්ස් කරනවා. ඉතින් අපි ඒ ඇතුළට අපි යන්න උත්සාහ කළේ නෑ. ඉතින් එතන බලාගෙන අපි ඔහොම ගියා. මේ ඉතින් අර සහෝදරකමට තමන්ගේ යාළුවා අතරින් නැතුව මොන දේ වුණත් ඉතින් අපිටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා. අන්න එහෙම අවස්ථාවක් අපේ කැමරා කාචයට ඉතින් අහු වුණා. ඒකත් ඉතින් බලාගෙන අපි ඔහොම ඉස්සරහට ගියා. මෙතනදී ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මේ වාමවකේ බීච් එකේ එක එක අපි බැලුවොත් එහෙම එක එක මාවක් තිබ්බා. ඒ කියන්නේ එක එක අපි බැලුවොත් එහෙම එක එක රෝඩ් තිබ්බා. මේ රෝඩ් වල හුඟක් වෙලාවට වෙන වෙනම මියුසික් කැටගරිස් තමයි තිබුණේ. මේ අපි දැන් යන්නේ තවත් රෝඩ් එකක නැත්තම් තවත් මාවතක තමයි මේ යන්නේ. මේ මාවතේ ඇත්තටම මේ මෙතන මේ ඒරියා එකේ අපිට ඔක්කොම කඩවල් අපි බැලුවොත් එහෙම රෙස්ටොරන්ට් වල එතකොට හොටෙල්ස් වල අපිට ඇහුනේ DJ මියුසික් දාලා ඇහුනේ රොක් සංගීතේ. එතකොට මේ රොක් වලට ආස කට්ටිය තමයි ඒ තැන් වලට කිට්ටු වෙලා ඒ සංගීතයට සවන් දෙන්නේ. එතකොට ඒක වෙනම කැටගරි එකක් වෙනම ආතල් එකක්. එයාලා ඒ සතුට සහ ඒ සංගීතය විඳිනවා ඒ තැන්වල. ඊට පස්සේ ඉතින් අපිත් පොඩ්ඩක් පාටියක් තියෙන තැනකට පොඩ්ඩක් එන්න වුණා. මෙතනත් ඇත්තටම ෆ්‍රී එන්ට්‍රන්ස්. එතකොට ඒකත් එක්ක එහෙම ඇතුළට ගියාට පස්සේ ඉතින් අපිට දැක ගන්න හම්බෙන්නු දේවල් තමයි මෙහිදී. හැම කෙනෙක්ම ඇත්තටම සතුට වෙනවා. ඔන්න දැන් ඉතින් අපි අර බියර් එක රස බලන වෙලාව හැබැයි ඉතින් මෙතන ගණන් අර මම කලින් කිව්වා වගේ ලේ 10ක් වුණා අපේ එක බියර් එකක්. ඒකත් ඉතින් අපි රස බලලා එහෙම ඉතින් අපි එළියට ආවා. මොකද අපි පහුවදා වැඩි කාල වේලාවක් ගත්තේ නැහැ. මොකද අපිට රැය පහන් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔයාලට පේන ඉතින් කට්ටිය එක ගොඩේ ඩාන්ස් කරනවා. එතකොට තමන්ගේ ආදරවන්තියත් එක්ක
ඉතින් ඒක වෙනම සතුටක් ඇත්තටම අපි බලාගෙන ගියොත් එහෙම ලංකාවේ ඉතින් මේ වගේ නිදහසක් දැන් ඇති වුණත් ඉතින් අපි බැලුවොත් එහෙම කොළඹ ආශ්‍රිතව තමයි මේ නිදහස තියෙන්නේ. නමුත් ඉතින් ලංකාවේ අනිත් පළාත්වල පොඩ්ඩක් නිදහස අඩු ගතියක් තියෙනවා. මොකද අර අපේ දෙමව්පියෝ අපිට එළියට යන්න දෙන්නේ නැහැ. ඒකත් එක්ක ඉතින් අපිට යනවා නම් හුඟක් පර්මිෂන් ගන්න ඕන හැම කෙනාගෙන්ම. ඉතින් මෙයාලට ඒ නිදහස තියෙනවා. මෙයාලා කැමති කෙනත් එක්ක එළියට ගිහිල්ලා විනෝද වෙන්න. ඒ හැම අවස්ථාවකම ඉතින් මෙයාලගේ කල්චර් එකෙන් ඒක උපතින් මෙයාලට හම්බෙලා තියෙනවා. එදා දවස් ඉතින් අපි වාමවකේ වලින් ඔන්නම සමු ගත්තා. ඒකත් එක්ක අපි වෙන දවසක එතන ළඟම තියෙන මෙන්න මේ වගේ කානිවල් එකකට ගියා. මේ කානිවල් කිව්වම හරි සුපිරි අත්දැකීමක් ඇත්තටම දෙන්නේ. හුඟක් ගේම්ස් තියෙනවා අපිට ප්ලේ කරන්න. ඒ වගේම ඇත්තටම කිව්වොත් අර සල්ලි ගොඩක් අරන් යන්න ඕනේ. අපි බැලුවොත් එහෙම මේ එක ගේම් එකකට හුඟක් වෙලාවට ලේ 10ක් එහෙම නැත්නම් ලේ 5ක් 10ක් ඔන්න වගේ ගාණක් තමයි ඉතින් මේ එක ගේම් එකකට අපිට දාන්න තියෙන්නේ. මේකේ මම ගියා මට නම් ජීවිතේ එපා වුණා. ඇත්තටම කියනවා නම් අපි ඇයි සල්ලි දීලා විඳවන්නේ කියලා හිතුණා මේක කරකවන කරකැවිල්ලට. ඒකත් එක්ක ඉතින් ඔළුවෙනුත් හිට ඕන ඔන්න වගේ අර මේ එක්ස්පීරියන්ස් එක ඇත්තටම ඔයාලට ලංකාවේ ඉඳන් ගන්න අමාරුයි. මොකද මේ දේවල් ලංකාවේ නැහැ. ඒ කියන්නේ ලංකාව තාමත් ඒ තත්ත්වෙට දියුණු වෙලා නැහැ. නමුත් ඉතින් ඔයාලට යුරෝප් වලට ආවොත් එහෙම නැත්නම් කැනඩාව ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට ගියොත් එහෙනම් ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. මේ ඉන්නේ මගේ යාළුවා. අපි බැලුවොත් එහෙම අවුරුදු 20 වල ටින් පෙරලන කේස් එක තමයි ඉතින් අර හරියටම ටාගට් එකට ගහන්න ඕන. ගහලා ඉතින් ටින් ටික පෙරළුවොත් මෙතන තියෙන ඕනම තෑග්ගක් එයාලා දෙනවා. ඉල්ලන තෑග්ගක් එයාලා දෙනවා. ඒකට ලොකු ටෙඩි බෑස්ලා ඉන්නවා. මෙතන ගේම් එකට ලේ 10ක් අපි දෙන්න ඕනේ. ඒකත් එක මේ වගේ තව යාළුවෙක් එයා බාස්කට් බෝල් ප්ලේ කරලා තියෙනවා. ඉතින් එයාත් try කළා. මේ හැමතැනකම දින්නට පස්සේ මේ වටේ එල්ලලා තියෙන ඕන තෑග්ගක් අපිට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකත් එක්ක ඉතින් මාත් try කළා මෙන්න මේ ගේම් එක. මෙතනදී අපිට ලේ 10ට රින්ග්ස් 5ක් හම්බ වෙනවා. මේ රින්ග්ස් අපි දාන්න ඕන බොටල් වලට. එතකොට ඒ බොටල් එක තෑගි විදියට දෙනවා. මෙතන ඉස්සරහම් ප්ලේ එළියේ තියෙන්නේ හුඟක් ලාභ බොටල්. අපි බැලුවොත් එහෙම ජැක් ඩැනියල්. එතකොට අපි බැලුවොත් එහෙම එක්ස්පෙන්සිව් බීම තියෙන්නේ හුඟක් පිටිපස්සේ. ඉතින් මට දිනා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් ඉතින් මගේ යාළුවා වයින් බොටල් එකක් බින්නා. අනික මෙන්න මේක තමයි එපාම වෙච්ච කේස් එක. උස්සල පොලේ ගහන කේස් එකක් තමයි මෙතන තිබ්බේ. මෙන්න මේ දෙකම මම මේ දෙකටම මම සහභාගී වුණා. ඉතින් මට අර එපා වුණා. ඇයි සල්ලි දීලා විඳවන්නේ කියන හැඟීම තමයි ඉතින් ආවේ. එලිම පපුව හොස් ගාන අත්දැකීමක් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඔයාලා රොමේනියාවටම එන්න ඕනේ. ඉතින් ඇත්තටම ලොකු දේවල් ටිකක් ලොකු අත්දැකීම් ගොඩක් ගත්තා. මේක නම් ඉතින් ගියේ නැහැ. දැන් ඉතින් වීඩියෝ එක ඉවර කරන්න තමයි මේ විදිහට සූදානම් වෙන්නේ. තව මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ ළඟ තියෙන bell button එකත් click කරන්න. ඒකත් එක්ක අපි ඉතින් අලුත් වීඩියෝ එකකින් ළඟදීම හම්බෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න මතක තියාගන්න මේ මගේ YouTube channel එක මවුලේ Pro.